UK education journey begins here. Expert student visa support. Email or call us today. Sri Lankan entrepreneurs, take your business to the UK with the Global Talent Visa. No job offer required. Call us or email us today to get started. විදේශ රැකියා සිහිනය සැබෑම යථාර්ථයක් බවට පත් කරන ලංකාවේ ප්‍රථම සහ එකම රූපවාහිනී වැඩසටහන The Foreign Employment සුපුරුදු විදිහට ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා විදේශගත වන්නට හීන දකින බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් ලංකාවේ තිබෙන බොහෝමයක් විදේශ රැකියා ආයතන එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් ඉවැන්නු කන්සල්ටන්සි ආයතන මේ බොහෝමයක් පිළිබඳව විශ්වාසවන්තනීය ආයතනය හඳුන්වා දෙන එකම වැඩසටහන විදිහට The Foreign Employment වැඩසටහන අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේම අද දවසේදීත් අපි සුපුරුදු විදිහට එවැනිම වූ විශ්වාසවන්තනීය ආයතනයක් පිළිබඳව අද දවසේදී ඔබත් එක්ක කතා බහ කරන්නට ඔබට හඳුන්වා දෙන්නට මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම එක්සත් රාජධානියට උසස් අධ්‍යාපනය වෙනුවෙන් යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ මේ වන විට අපේ වැඩසටහන නරඹනවා නම් මම හිතනවා ඔබට ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් වෙනවාට කිසිම සැකයක් නැහැ. විශ්වාසවන්තනීය ආයතනයක් පිළිබඳව අද දවසේදී අපි ඔබත් සමග බෙදා හදා ගන්නට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ තමයි Capital Legal Solicitors ආයතනය. මේ පිහිටලා තිබෙන්නේ එංගලන්තයේ. ඉතින් ලංකාවෙත් ශාඛාවක් තිබෙනවා. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ විශ්වාසවන්තභාවය එලෙසින්ම පවත්වාගෙන යන්නට සමත් වූ ආයතනයක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා චමිලා උඩගෙදර මහත්මිය තමයි අපි සම්බන්ධ කරගත්තේ අද දවසේදී අපේ වැඩසටහන සමග කතා බහ කරන්නට. අපි කැමතියි අපි මුලින්ම බලමු ඇගේ ආයතනය පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් අපි මුලින්ම ආයතනය පිළිබඳව ඇගෙන් විමසා බලමු. අපේ ආයතනය Capital Legal Solicitors. මම Capital Legal Solicitors පටන් ගත්තේ 2009 වසරේ. අපි අප ආයතනයෙන් legal services provide කරනවා. එතකොට ඒ අතරේ අපි කරනවා immigration law, family and matrimonial, conveyancing ඒ කියන්නේ property buying and selling, commercial property, ඊට පස්සේ landlord and tenant, trademark law, employment law, ඒ වගේ ගොඩාක් wide range of legal services අප ආයතනයෙන් Capital Legal Solicitors ආයතනය පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම අපි ඔබට මතක් කරා දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ වෙන් අපි ගත්තොත් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින උසස් අධ්‍යාපනයේ විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඉතාමත් හොඳ විශ්වාසවන්තනීය සේවාවක් සපයපු ආයතනයක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. තව දුරටත් ඒ විශ්වාසවන්තභාවය ලෙසින්ම රැක ගනිමින් ඔවුන්ගේ සේවාව ඉදිරියට කරගෙන යනවා කියන එක මතක් කරන ගමම දැන් සාමාන්‍යයෙන් ආයතනයෙන් වෙන සේවාවන් පිළිබඳව අපි අනිවාර්යයෙන්ම කතා බහ කරන්නට ඕනේ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින ශිෂ්‍යයන්ට ඒ වගේම තමයි ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වෙන අපේ පුද්ගලයන් වෙනුවෙන් උන්ට වීසා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි කතා කරොත් දැන් බිස්නස් වීසා, ඒ වගේම තමයි විසිට් වීසා, ඒ වගේම තමයි higher studies එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය වෙනුවෙන් යාමට බලාපොරොත්තු වෙන සිටින ඔබ වෙනුවෙන් මෙවැනි වූ කැටගරි බොහෝමයක් මේ ආයතනය හරහා ඔබ වෙනුවෙන් ඒ සේවාව සපයන ආයතනයක් විදිහට Capital Legal Solicitors ආයතනය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ආයතනින් වෙන සේවාව එහෙම නැත්නම් මේ කියන කැටගරිස් පිළිබඳව අපි එතුමියන්ගෙන් අසා දැනගමු. අපි ආයතනය මගින් වෙනත් වීසා සම්බන්ධයෙන්ුත් නීතිමය වශයෙන් උපකාර කරනවා. විසිට් වීසා වලට උපකාර කරනවා. විසිට් වීසා කියන්නේ temporary category එකක්. ඊට පස්සේ අපි permanent categories ගැන කතා කරොත් දැනට පවතින නීතිමය තත්ත්වය යටතේ එංගලන්තයට එහෙම ගොඩාක් parts නැහැ. හැබැයි තියෙනවා global talent visa. ඒක highly talented කට්ටියට තියෙන්නේ. ඒගොල්ලන් ඒ සුදුසුකම් සපුරා ලනවා නම් technology part එකේ එහෙම නැත්නම් arts
ඒ පාත්තිකේ ඊට පස්සේ ඉංජිනියර්ස්ට පුළුවන් මෙඩිසින් කරන අයට පුළුවන්. එතකොට ග්ලෝබල් ටැලන්ට් වීසා ඒ වීසා කැටගරි එක තියෙනවා. ඊට පස්සේ තව කැටගරි එකක් තියෙනවා ඉනොවේටර් ෆවුන්ඩර් වීසා. ඒ වීසා කැටගරි එක මෙහි highly innovative business එකක් කරගෙන යන්න කැමැති ඒ වගේම ඒ සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා ලන්න ඕනේ. අපි ඒ විසකට උදව් කරනවා. ඊට අමතරව ලංකාවේ සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ට මේ රටේ බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න පුළුවන්. ඒ ව්‍යාපාර සම්බන්ධයෙන් ඒ entrepreneur visa category එකක් තියෙනවා. ඒකට කියන ස්පෙસિෆික් නම UK expansion worker visa. ඒ සම්බන්ධයෙන් අපේ ආයතනය මගින් නීතිමය උපදෙස් ලබා දෙනවා. වීසා ලබා ගැනීම සඳහා උදව් කරනවා. කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනයේ දුරකථන අංක මම ඔබට මතක් කරන්නම්. විශේෂයෙන්ම එක්සත් රාජධානියට අදාළ දුරකථන අංක තමයි තිබෙන්නේ. ඉතින් ඔබට හැකියාව තියෙනවා මේ දුරකථන අංක ඔබ සටහන් කරගෙන WhatsApp මාර්ගයෙන් ඔබට හැකියාව තියෙනවා චමිලා උඩගෙදර මහත්මියව සම්බන්ධ කරගන්නට. මම දුරකථන අංක මතක් කරන්නම්. තිරේ දිස් වෙනවා 0244 189 52 36යි 920. ඒ වගේම තමයි WhatsApp දුරකථන අංක මම ඔබට මතක් කරන්නම් 0244 74යි 15යි 48යි 3යි 02යි 1. ඒ වගේම තමයි 0244යි 790යි 39යි 15යි 999 කියන දුරකථන අංක තිරිය දිසන දුරකථන අංක ඔබ සටහන් කරගන්න. ඔබට හැකියාව තියෙනවා ඔබේ ඉල්ලුම් පත්‍රය WhatsApp මාර්ගයෙන් ඔබට ඒ හරහා යවන්නට. ඒ වගේම තමයි විශේෂයෙන් WhatsApp මාර්ගයෙන් ඔබට හැකියාව තියෙනවා එතුමියව සම්බන්ධ කරගන්නටත්. Your UK education journey begins here. Expert student visa support. Email or call us today. උසස් අධ්‍යාපනයට විදේශගත වෙන කෙනෙක්ගේ ඊළඟ හීනය තමයි එංගලන්තයේ රැකියාවක් කරන එක. දැන් රැකියාවක් කරාට පසුව ඒ රටේ සෙටල් වෙන්න තියෙනවා නම් අපේ වචනෙන් කියනවා එහෙම නැත්නම් ස්ථිර පදිංචිය අපිට ලබා ගන්නට තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම කැමතියි. මොකද විදේශ රටකට අපි උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නේම නැවත බොහෝ දුරට ලංකාවට එන්නට නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ රටේ ස්ථිර පදිංචිය හෝ නැත්නම් රැකියා අවස්ථාවක් ලබාගෙන අපේ අනාගතය සාර්ථක කරගන්නට. ඉතින් අපි කල්පනා කරනවා එහෙමත් නැත්නම් ඔබ මේ වන විට කල්පනා කරනවා ඇති කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනය හරහා මේ කියන සේවාව සපයනවාද කියලා. මොකක්ද මේ සේවාව? ඒ කියන්නේ දැන් ඔබ කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනය හරහා එංගලන්තයේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වූාට පසුව ඔබේ ඒ ඩිග්‍රී එක හෝ PhD එක නිම කළාට පසුව ඔබට රැකියා අවස්ථාවක් ලබා ගන්නට හෝ එහෙමත් නැත්නම් මේ රටේ පදිංචියට හෝ ඕනෑම වීසා කැටගරි එකකට කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනය උදව් කරනවාද කියන කාරණේ පිළිබඳව ඔබට ප්‍රශ්නාර්ථයක් තියෙනවා නම් ඒකට පිළිතුරක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔව් ඒ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක. දැන් විශේෂයෙන්ම ඔබ දන්නවා මම අර කලින් කිව්වා වගේ උසස් අධ්‍යාපනය නිම වුණාට පසුව ඔබට ඊළඟ ස්ටෙප් එකට අපි වචනෙන් කිව්වොත් යාමට අනිවාර්යයෙන්ම කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනය ඒ හෙල්ප් එක එහෙම නැත්නම් ඒ උදව්ව කරන්නට ඔබට සැදී පැහැදී සිටිනවා. අපි ඇගෙන් අසා දැනගමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඔව් අපි ඒ සුදුසුකම් සපුරලා තියෙනවා අප ආයතනය මගින් උදව් කරනවා. සාමාන්‍යයෙන් අපි ඒ ස්ටුඩන්ට්ස් අන්ඩර් ග්‍රැජුවේට් හරි පෝස්ට් ග්‍රැජුවේට් හරි ඩිග්‍රී එකක් ඉවර වුණාම දැනට තියෙන නීතිමය තත්ත්වය යටතේ අවුරුදු 2කට PSW work visa ලබා ගන්න පුළුවන්. එතකොට ඒ වීසා එක ලබා ගන්න අපි අයදුම් කිරීමේ සම්බන්ධයෙන් අපිට ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන් ඒ සුදුසුකම් සපුරනවා නම් work permit එකක් හම්බුනොත් ඒකට මෙහි කියන්නේ tier 2 skilled work visa දැනට පවතින නීතිමය තත්ත්වය යටතේ ඒක ටිකක් අමාරුයි. නමුත් ඒගොල්ලන් apply කරලා ඒ sponsorship එක employ ගෙන් අරගන්න පුළුවන් නම් අපිට visa එක apply කරන්න උදව් කරන්න පුළුවන්. අපි රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා අප ආයතනින් උදව් කරන්නේ මොකද අපි employment agency එකක් නෙමෙයි නිසා ඕනෑම නීතිමය කටයුත්තකට අපිට උදව් කරන්න පුළුවන්. ඊපස්සේ සමහර ස්ටුඩන්ට්ස්ලා
qualify වෙනවා මේ තියෙන global talent visa innovator founder visa එක හැම කෙනාම ඒ වීසා වලට සුදුසු තත්ත්වයක නැහැ. නමුත් ඒ සුදුසුකම් සපුරාලන ශිෂ්‍යයන්ට අප ආයතනය මගින් ඒ වීසා ලබා ගැනීම සඳහා නීතිමය වශයෙන් උපකාර කරනවා. අපි දැන් කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම මේ රැවටීමකට ලක්වෙන කාරණය පිළිබඳව. විශේෂයෙන්ම ඔබ දන්නවා විදේශ රටකට යන්නට බලාපොරොත්තුෙන් සිටින ඔබ සමහර විට මේ වන විට මේ වැඩසටහන ආරම්භන ඔබත් විවිධ වූ රැවටීම් වලට ලක් වෙලා ඇති. සමහර විට අපි විශ්වාස කරනවා බොහොමයක් වෙලාවට ශ්‍රී ලංකාවේ ආයතන ගත්තත් එහෙම නැත්නම් විදේශ රටවල තියෙන ආයතන ගත්තත් අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවට අපේ ශිෂ්‍යයන් එහෙම නැත්නම් වැඩිහිටියන් තමන්ගේ මේ විදේශගත වෙන සිහිනය සැබෑ කරගන්නට යන ගමනේදී බොහෝ රැවටීම් වලට ලක් වෙනවා කියලා අපි දැකලා තියෙනවා අහලා තියෙනවා සහ ඇත්තට මේ වගේ කාරණාවක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනය පිළිබඳව කතා බහ කරනකොට මේ එහි ශාඛාවක් ලංකාවෙත් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙහි ප්‍රධාන ශාඛාව තියෙන එංගලන්තයේ. අපිට ප්‍රශ්නාර්ථයක් ඇතිවන්නට පුළුවන් අපිට මේ විශ්වාසවන්තභාවය කියන දේ කොහොමද අපි තහවුරු කරගන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් මේ රැවටීම් වලට ලක්වෙච්ච පුද්ගලයන්ට තවදුරටත් තවත් ආයතනයක් පිළිබඳව අපි හඳුන්වා දුන්නාට අර රැවටිලා තිබෙනවා නම් ඒ තත්ත්වෙම තමයි ඒ කෝණෙම තමයි අපි වචනෙන් කියනවා නම් අනිත් ආයතනයේ දිහාත් බලන්නේ. අපි මෙතනදී අපිට අනිවාර්යයෙන්ම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනය කියලා කියන්නේ මම කලින් සඳහන් කරා ඔබට දශක දෙකකට එහෙම නැත්නම් වසර 20කට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය ආදරණීය ප්‍රේක්ෂක ඔබගේ හදවතේ ආදරය දිනාගත්ත විශ්වාසවන්තභාවය විශේෂයෙන්ම රඳවා ගන්නට සමත් වෙච්ච ආයතනයක් විදිහට රැවටීමකට ලක් වෙන්නේ නැතුව එක්සත් රාජධානියට උසස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ එංගලන්තයට යාමට බලාපොරොත්තු වෙන සිටින ඔබට ඒ හීනය හැබෑවක් බවට පත් කරගන්නට හැකි ඉතාමත් විශ්වාසවන්ත ආයතනයක් විදිහට කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. අපි බලමු එයාගේ අදහස මොකක්ද කියලා මේ පිළිබඳව. ඔව් ඒ තත්ත්වය ගැන මම ගොඩක් දෙනෙක්ගෙන් අහලා තියෙනවා. ඉතින් ආරක්ෂිත විදියට ඒ රැවටිලි කාර පුද්ගලයන්ට අස නොවී ලංකාවේ ඉඳන් ඒ වගේ සේවයක් ලබා ගන්න ඒ ඉමිග්‍රේෂන් කන්සල්ටේෂන්ස් කරන්න පුළුවන් එංගලන්තේ qualified solicitor කෙනෙක්ට. එහෙම නැත්නම් මෙහි තියෙනවා OISC කියලා immigration services provide කරන්න registered ආයතනයක්. එතකොට ඒ කාව හරි කන්සල්ට් කරන කෙනා බලන්න ඕනේ OISC registered migration consultant කෙනෙක්ද එහෙම නැත්නම් එංගලන්තේ qualified solicitor කෙනෙක්ද කියලා. ඒ විදිහට එහෙම OISC registered නැත්නම් qualified solicitor කෙනෙක්ද කියලා චෙක් කරලා බලලා ඒ උපදේශයන් ලබා ගත්තොත් ඒගලන්ට ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. Sri Lankan entrepreneurs, take your business to the UK with the Global Talent Visa. No job offer required. Call us or email us today to get started. අපි අවසාන වශයෙන් අපිට දැනගන්නට උවමනා වුණා දැන් විශේෂයෙන්ම කැපිටල් ලීගල් සොලිසිටර්ස් ආයතනය උසස් අධ්‍යාපනය වෙනුවෙන් පමණමද එහෙම නැත්නම් මේ කියන බිස්නස් වීසා කැටගරි සහ අපි කතා කරපු වෙනත් මේ කැටගරිස් පිළිබඳව පමණද මේ ආයතනය හරහා එංගලන්තයේ විසින ශ්‍රී ලාංකිකයන්ට වෙන සේවාවක් කියලා නැහැ. තවත් බොහෝමයක් සේවාවන් මේ ආයතනය හරහා සපයනවා. ඉතින් අපි මේ පිළිබඳවත් ඇගෙන් දැන කියාගමු. බ්‍රිතාන්‍යයේ වෙෂන් ශ්‍රී ලාංකිකයන් සඳහා අප ආයතනය මගින් විශේෂ සේවාවක් පවත්වාගෙන යනවා. මෙහි පදිංචි ශ්‍රී ලාංකිකයන්ට අපි ආයතනය මගින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමේ ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරනවා. ඊට අමතරව ඔවුන්ගේ ලංකාවේ property එහෙම නැත්නම් probates bills ඒ වගේ දේවල් අපි ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරගෙන යනවා. අපේ ලංකාවේ ශාඛාවේ නීතිඥවරුන් සම්බන්ධ කරගෙන ඒ දේවල් අපි
කරගෙන යනවා. ඊට පස්සේ තවත් මෙහි පදිංචි වෙලා ඉන්න බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි අපි දැන් මං කලින් කිව්වා අපි family and matrimonial law කරනවා. ඒ කියන්නේ mainly divorce ඒ වගේ දේවල්. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි දැන් ඒගොල්ලන් ලංකාවේ මැරේජ් එක රෙජිස්ටර් කරලා ඒගොල්ලන් කාලයක් එංගලන්තේ ජීවත් වෙනකොට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කසාද බැන්දේ ලංකාවේ නිසා අපි ඩිවෝර්ස් එකටත් ලංකාවට යන්න ඕනේද කියලා. දැන් ඒක ලංකාවේ ඩිවෝර්ස් එක දාන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් කාලයක් ගත වෙනවා. ඒ වගේම ලංකාවට travel කරන්න වෙනවා. නමුත් එංගලන්තයේ පවතින නීතිය අනුව එංගලන්තයේ පදිංචි වෙලා ඉන්න එක habitual residence කියලා කියන්නේ ඒක මීට් කරනවා නම් ලංකාවේ හෝ වෙන ඕනෑම රටක විවාහ රෙජිස්ටර් කරාට මෙහි ඩිවෝර්ස් එක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙහි ඩිවෝර්ස් එක දැම්මම ගොඩක් කල් යන්නේ නැහැ. ඒ ප්‍රොසීජර් එක හරි ලේසි. ඉතින් ඒ වගේ කටයුතු අප ආයතනයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහාම නීති උපදෙස් අපි ලබා දෙනවා. දශක දෙකකට ආසන්න කාලයක් විදෙස්ගත වන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ හීනේ හැබෑවක් බවට පත් කර ගන්නට ඒ විශ්වාසවන්තභාවය ලෙසින්ම රඳා පවත්වා ගන්නට සමත් වුණු ආයතනයක් පිළිබඳ විශේෂයෙන්ම එක්සත් රාජධානියට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් ඔබ දන්නවා එක්සත් රාජධානිය කියලා කිව්වහම වීසා එකක් ලබා ගන්නට හරිම අමාරු රටක්. ඒ වගේම තමයි අපිට හීනයක් වෙලා තියෙන රටක්. ඉතින් ඒ හීනේ හැබෑවක් කරගන්නට අපිට උදව් උපකාර කරන්නට හැකි විශ්වාසවන්ත ආයතනයක් තමයි Capital Legal Solicitors ආයතනය කියලා කියන්නේ. ඉතින් එහි විශ්වාසවන්තභාවය තව දුරටත් චිරාත් කාලයක් එලෙසින්ම රඳා පවත්වා ගන්නට උත්සාහ දරන ආයතනයක් විදිහට ඔබට ඔබේ ඒ හීනේ හැබෑවක් කරගන්නට යන ගමනේදී විශ්වාසවන්තභාවයෙන් යුක්තව ඔබට ඔබේ ඒ අරමුණ ඉෂ්ට කරගන්නට හැකි ආයතනයක් ඔබ සොයනවා නම් අනිවාර්යෙන්ම Capital Legal Solicitors ආයතනයට අමතන්නට කියලා තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ. මොකද අපි ආයතනයට ගොඩ වැදුනා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඈත් සමග අපි කතා බහ කරා. ඒ වගේම තමයි එක්සත් රාජධානිය තුර හිමන් නැත්තම් එංගලන්තයේ මේ වන විට මේ ආයතනය හරහා සේවාව ලබාගත් බොහෝමයක් දෙනා ඉතාමත් හොඳින් ලස්සනට ජීවත් වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ඉතාමත් හොඳින් කරගෙන යනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනයෙන් පසුව යම් කිසි කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් රැකියා අවස්ථාවක් ලබා ගන්නට එහෙම නැත්නම් වෙනත් වීසා කැටගරියකට මාරු වෙන්නට ඒ දෙයටත් අනිවාර්යයෙන්ම Capital Legal Solicitors ආයතනය උදව් කරනවා කියන කාරණේ පිළිබඳව මතක් කරා. ඉතින් මේ සියලුම කාරණා සමගින් අපි The Foreign Employment වැඩසටහනෙන් අද දවසේදී සමුගෙන යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සමුගෙන යන්නට මත්තෙන් නැවතත් අවසාන වශයෙන් ඔවුන්ගේ දුරකථන ඔබට මතක් කරන්නම්. 0244 189 52 36 920. ඒ වගේම තමයි WhatsApp දුරකථන අංක මතක් කරන්නම් 0244 74 15 48 3.01. ඒ වගේම තමයි 0244 790 39 15 999 කියන තිරේ දිස්වන දුරකථන අංක වලට ඔබට කතා බහ කරලා වැඩිදුර විස්තර දැන කියා ගන්නට හැකියාව තියෙනවා. WhatsApp වලට ඔබේ ඉල්ලුම් පත්‍රය යොමු කරන්නට ඔබට අවශ්‍ය කාරණය සමහර විට ටෙක්ස්ට් එකකින් ඔබට දැනුම් දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ඔබට කතා බහ කරන්නට හැකියාව තියෙනවා WhatsApp මාර්ගයෙන්. ඉතින් එහෙමනම් අද දවසේදී අපි කතා බහ කරේ Capital Legal Solicitors ආයතනය එංගලන්තයේ පිහිටලා තිබෙන. ඉතින් මේ විශ්වාසවන්තභාවය සහ විශේෂයෙන්ම එක මොහොතකට ඔබ කතා බහ කරලා බලන්න කොහොමද ඔබට ඔබේ මේ හීනේ හැබෑවක් බවට පත් කරගන්නට හැකියාවක් තියෙනවා කියන විශ්වාසවන්තභාවය අපි අනිවාර්යයෙන්ම ඔබට මතක් කරන්නට කැමතියි. ඉතින් එහෙමනම් The Foreign Employment වැඩසටහනින් අදට අපි ඔබේ නිවසේ සමුගන්නවා. ලබන සතියේදීත් හරියටම මේ වෙලාවට ඔබේ නිවසට මේ බලාපොරොත්තු වෙමින් ගිහින් එන්නම්. ඔබට සුබ සතියක්.